මොකක්ද මේ ආදරය කියන්නේ? මොකක්ද බැඳීමක් කියන්නේ? ජීවිතේ යම් තැනක හම්බෙන යම් කෙනෙක්ව අපිට ආකර්ෂණීය විදිහට දැනෙන්න පුළුවන්. එතකොට ආකර්ෂණීය කියන්නේ ඇට්‍රැක්ටිව් පර්සන් කෙනෙක් වෙනවා කියන්නේ අපිට වෙනස්ම තෘප්තියක් ඒ මනුස්සයාගෙන් තියෙනවා. ඒ කියන්නේ එයාත් එක්ක ෂෙයාරින්ග්ස් වෙනකොට, එයාව දකින්නකොට, එයාක මොමන්ට්ස් තියෙනකොට මේ මනුස්සයා අපිට මාර විදිහට දැනෙනවා. වෙන අයට වඩා විශේෂත්වයක් මේ මනුස්සයාගෙන් තියෙනවා. ඒකනේ මේ ඇට්‍රැක්ටිව් පර්සන් කෙනෙක් විදිහට අපිට දැනෙනවා කියන්නේ. මේක තමයි පළවෙනි පොයින්ට් එක. ඒ කියන්නේ ඉස්සරහට ඇටැච්මන්ට් එකක් හදාගන්නත්, ඊට පස්සේ ප්‍රශ්න වෙන්නත්, දුක් විඳින්නත්, විවාහ ජීවිතයකට යන්නත්, දරුවෝ හදන්නත්, මිනිස්සු සුයිසයිඩ් කරගන්න යන්නත්, Tamanට වෙන යම් හානියක්, වෙන අයට හානියක්, හොන්ත සතුටුදායක ජීවිතයක ආරම්භයක් හෝ නැත්නම් තනිකර ජීවිතේ කන පිට ගැහෙන මුල්ම පොයින්ට් එක තමයි මේ මිනිස්සෙක් අපිට ආකර්ෂණීය විදිහට දැනෙන එක. මේ විදිහට කෙනෙක්ව ආකර්ෂණීය පුද්ගලයෙක් විදිහට දැනුණාට පස්සේ ඊළඟ ස්ටෙප් එක තමයි මේ අපිට දැනෙන ෆීල් එක. ඒ කියන්නේ මේ මිනිස්සයා නිසා අපිට දැනෙන දෙයක් තියෙනවනේ යම් මොහොතක. ඊළඟ ස්ටෙප් එක තමයි ඒක ස්ථිර කරගන්න එක. ඒ කියන්නේ මේ මට දැනෙන දේ මගේම වෙන්න ඕනේ හැමදාම. වෙන කාටවත් නෙමෙයි මේක මගේ කරගන්න ඕනේ. මේ දැනෙන දේ මට හැමදාම තියෙන්න ඕනේ වගේ මානසිකත්වයක් හැදෙනවනේ. එතකොට ඒක තමයි දෙවෙනි ස්ටෙප් එක, බැඳීමක් ඇති කරගන්න. හරි. ඒ කියන්නේ මුලින්ම ඇට්‍රැක්ටිව් පර්සන් කෙනෙක් විදිහට දැක්කා. එයාව ආකර්ෂණීය පුද්ගලයෙක් විදිහට දැනුණා. කෙනෙක් කෙනා ආකර්ෂණයක් තියෙන්න ඕනේ. ඇත්තටම හරි බොන්ඩ් එකකට යන්න. ඒක තමයි ඇත්ත. කවුරු මොනවා කිව්වත් ආකර්ෂණයක් නැතුව අපිට දැනෙන්නේ නැතුව දැනෙන පොයින්ට් එකක් නැතුව එයාගෙන බැඳීමක් ඇති කරගන්න බෑ. කවුරු හරි මෙයා මෙහෙම කෙනෙක් කියලා එයා ගාවට තල්ලු කරාට අපිට දැනෙන්නේ නැහැනේ. මේ මිනිස්සයා ඇවිල්ලා එයාගේ හොඳ කියන්න ගත්තත් අපිට එහෙම දැනෙන්නේ නැහැනේ. ටච් වෙන ලෙවල් එකක් තියෙන්න ඕනේ. හරි. ඒතකොට ඒක තියෙනවා නම් අපිට දැනෙනවා නම් මොනවා හරි පැත්තකින් මිනිස්සෙක් ආකර්ෂණීය විදිහට දැනෙන හේතු මම කලින් වීඩියෝස් වල කියලා තියෙනවා. මම මේක කියන්නේ නැහැ ඒවා. එතකොට ඊළඟ ස්ටෙප් එක තමයි දැනෙන ෆීල් එක ස්ථිර කරගන්න එක. ස්ථිර කරගන්න තමයි බැඳීමක් ඇති කරගන්නේ මම කලින් කිව්වා වගේම. හරි. ඒකෙදි එයාගෙන් අහලා, එයාට කතා කරලා, එයාට මේක දන්වන්න හදලා, එයාටත් අපිව ආකර්ෂණීය පුද්ගලෙක් බවට පත් කරලා බැඳීමකට යනවා. දෙන්නම එකට කැමති වෙන්න ඕනනේ. බැඳීමක් ඇති කරගන්න හේතුව ඒ දැනෙන ෆීල් එක ස්ථිර කරගන්න. ඊට පස්සේ වෙන්නේ මේක කන්ටිනියු කරගෙන යනවා, දෙන්න අතර ෂෙයාරින්ග්ස් වෙනවා. ඇත්තටම මේ ස්ටෙප්ස් දෙක ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ආකර්ෂණීය විදිහට කෙනෙක්ව දකින්නවා, මොන හරි කරලා බැඳීමක් ඇති කරගන්නවා. හරිද? මේ දෙක පුළුවන්. එතකොට මෙතනින් එහා දේවල් ගොඩක් ඕනේ හරියට බොන්ඩ් එකක් කන්ටිනියු කරගෙන යන්න. මිනිස්සෙක්ව ආකර්ෂණීය විදිහට දැක්කා කියලා, බැඳීමක් ඇති කරගත්තා කියලා ජීවිතේටවත් ඒ දැනට එකට ඉන්නවත් හොඳ බැඳීමක් කන්ටිනියු කරගන්න, හොඳ විවාහ ජීවිතයක් ඉස්සරහට ගෙන යන්න බෑ. ඊට වඩා ක්වොලිටිස් ඕනේ. කියන්නේ අපි මිනිස්සුනේ. අපිට හැම දෙයක් ගැනම ආකර්ෂණීය උපරිමයටම හැමදාම තියෙන්නේ නැහැ. දේවල් සාමාන්‍යීකරණය වෙනවා. බැඳීමක එක ලෙවල් එකක් තියෙනවා. ඉවසීම, අනිත් මනුස්සක මානසිකත්වයෙන් හිතන එක, සමහර ප්‍රශ්න වලදී හරියට ෆේස් කරන එක, අන්ඩර්ස්ටෑන්ඩින් කියන එක, මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. අර ඔටෝමැටික් අපිව ඇදලා යන ලෙවල් එකට එහා හිත පාලනය කරලා කළ යුතු දේවල්. එතකොට ඒ පාර්ට් එක නැතුව ජීවිතේටවත් දෙන්නට ඉස්සරහට යන්න